ඔයාලට ජීවිතේ මොන හරි දෙයක් දිනන්න ඕන නම් ඒකට ගෝල් එකක් හදාගන්න ඕනම තව අවුරුදු දෙකකින්, තව අවුරුද්දකින්, තව මාසෙකින්, තව සතියකින් මෙන්න මේ තැනට යනවා කියන එක. අන්න ඒක ගෝල් එකක් හදාගත්තාම ඔයාලා ඒක විශ්වාස කරන්න ඔබේ නැගිට වෙලේ ඉඳන් මම කොහොම හරි මේ අද දවසේ මගේ මේ ගෝල් එකට යන පොඩි හරි දෙයක් කරනවා කියන විශ්වාස හදාගත්තොත් ඔයාලා දන්නේ නැතුව දවසින් දවස දියුණු වෙනවා. අනිත් කෙනාට ඔයාව සසඳන්න යන්න එපා. තමන්ගේ හදවත ඇතුලේ තමන් කොච්චරම බෙස්ට් කියන එක විශ්වාස කරනවාද කියන එක. ඒ කියන්නේ මට කොච්චර ශක්තිමත් මම කොච්චර විශ්වාසයක් තියෙනවද මං ගැන කියන එක. ඔයාලා එක ගොඩනගා ගත්තොත් ඔයාලගේ පැත්තේ ඉන්න කවුද ඉස්සරහා ඉන්නේ කවුද පිටිපස්සේ ඉන්නේ කවුද කියලා අන්ට වැඩක් වෙන්නේ නැහැ. මොකද ඔයාලගේ ફોකස් එක තියෙන්නේ ඔයාලා ගැන විතරයි. ඒ කියන්නේ ලයිෆ් එකේ අපි පොතන්ටම එන්නේ නැහැ අපිට ඒක උරුම නැත්තම්. මම ගොඩක් වෙලාවට මට ගෝල් එකක් තියෙනවා මට ප්‍රශ්න කියන බාහිර දේවල් සෑහෙන මම අයින් කරලා තමයි මේ ගෝල් එකට ફોකස් කරගෙන යන්නේ. මම ජීවිතේ පොඩි කාලේ ඇතුළත මට ඕනේ මම පිටිපස්ස හැලා බලද්දී අනේ මම මේ දේ කරේ නැහැ. අයියෝ මට මේ දෙයට යන්න තිබ්බා. අපරාධය අරයක් තියනවා ඇයි මට මේක කරන්න බැරි වුනේ කියන ඒ පසුතැවිලි තියන්න. අපි කවුරු කිසිම දෙයක් අපේ ලයිෆ් එකේ පසුතැවෙන්න හොඳ නැහැ. ඉතින් ඒ නිසා වයස යනවා කියලා හිතන්න එපා, කාලය යනවා කියලා හිතන්න එපා. ඔයාට දැන් කරන්න තිබුණේ දැන් කරන්න. ඔයාලගේ විශ්වාසයෙන් මොලට යන්න ඕන පැත්තට දැන් යන්න. ඒ අවශ්‍ය දේවල් ගොඩනගා ගන්න. මනස සහලෝකින් තියාගෙන ඔයාලගේ ශරීරය බලාගෙන ඒ ලස්සනට ඉන්න හැමදාම ඉගෙන ගන්න. ගෙදර යනවා නම් එළියට යනවා නම් හැම තැනකම ලස්සනට ඉන්න, ලස්සනට යන්න. තමන්ව ලස්සනට හැම වෙලාවම දකින්න පුරුදු වෙන්න. ඒ දකින්න ඔයාලගේ ඉබේටම ආත්ම විශ්වාසයක් ඇති වෙනවා. ආත්ම විශ්වාසය අපිව ලෝකේ ගොඩාක් ලොකු තැනකට ගෙනියනවා. බය නැතුව දේවල් වලට මුහුණ දෙන්න, බය නැතුව දේවල් වලට අත ගන්න, රිස්ක් එක ගන්න ජීවිතේ ඔයාලට කරන්න පුළුවන්. බැරි දෙයක් නැහැ මේ ලෝකේ. ඔය ඔළුව දැම්මොත් ඔයාලට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒකට ආත්ම අධිෂ්ඨාන ශක්තිය හදාගන්න. ඊට පස්සේ ඔයාලගේ ජීවිතේ වෙනස් වෙන හැටි ඔයාලටත් පෙනේ.